හයි කොහොමද? මල් කියන්නේ සබහාදහමේ අපූර්ව නිවැවුමක් නේද? මාතර නිල්වලා පාලම දිගේ, එතකොට හම්බන්තොට පාරවල් දිගේ මේ ගමන් සංගයත් එක්ක ගමන් ගියපු මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම කොළඹ ඇවිල්ලා කැලණි පාලම දිගේත් කොළඹ හරහා ගමන් කරන්න වෙයි කියලා. ඉතින් අපි මේ ලස්සන චූටි මල් බොකේ එකත් අරගෙන කොහෙද යන්නේ කියලා බලමුද? යන්නේ අපි පුංචි සුරංගනාවියක් බලන්න. මට හිතෙන්නේ සුරංගනාවියක් කියලාම තමයි. මේ කොහෙද දන්නවද? විහාර මහදේවි පාක් එක. එයාව හම්බෙන්නේ එහෙදි තමයි. ඉතින් බලන්නකෝ අඳුරනවද කියලා. එයා හිරුනි ඩයස්. ඒ සුරංගනාවි තමයි. Facebook එකේ හිරුනි ඩයස් කියලා සර්ච් කරොත් ඔයාලට හොයාගන්න පුළුවන් මේ සුරංගනාවි. ඉතින් එයා හරි සතුටින් මං ගෙනියපු ටික බාරගත්තා. ඒ අතර එයාට සුවිශේෂී දෙයක් තිබිලා මම දන්නේ මේ අර සන් කැචර් එකක් බලන්න වගේ මේක. ඔව් මේ එයා ඒකට ගොඩක් ආස වුණා. සන් කැචර් එකක් කියලා ගොඩක් වෙලාවට ඒක ගැන කතා කරේ. එයා හරි ආසාවෙන් අර ඉරට අල්ලලත් බැලුවේ. ඉතින් මේ හිරුනි නංගිගේ ක්‍රොෂේ පික්නික් එක. එයා ඒක ඇත්තටම අර වෙනම වයිබ් එකක සුරංගනා ලෝකයක වැඩක් විදියට තමයි ලෑස්ති කරන්නේ. මමත් මේක දැනගත්තේ Facebook එකෙන්. ඊට පස්සේ මටත් ඕන වුණා ඇත්තටම මේකට ජොයින් වෙන්න. හේතුව මානසික නිදහස, එතකොට රිලැක්සින් වලට ඒක හොඳයි කියලා මට එතන දැක්කද මං කිව්වේ සුරංගනාවන් කියලා. ඒක හරිම ලස්සනයි. ඒ විදිහට එයා ඒ හැම එකම සූදානම් කරලා දිනුනේ. ලස්සනට හැමෝටම ලස්සන රෙදි එලලා එයාලට සුව පහසු වෙන්න පොට්ටයක් තියලා ඒ පෙන්නපු පොත තමයි එයා අපිට ගයිඩ් එකක් විදියට දුන්නේ. ඉතින් මේකට ගෑනු දරුවෝ සහ අපි වගේ අය 12 දෙනෙක් විතර සම්බන්ධ වුණා. එයා අපිට හරි ලස්සන විදියට ඒ ගොතන පෙට්ටිය හදලා අපිව මාර ආදරෙන් පිළිගත්තා. ප්‍රධානම අරමුණ තමයි මේ ක්‍රොෂේ පික්නික් එකේ අර ගොතන්න ඉගෙන ගන්න එක නෙමෙයි ගොඩක්. ඒ කියන්නේ අපිට ගොතන්න ඉගෙන ගන්න අතරම YouTube එකෙනුත් පුළුවන්. හරිද? අර ගොතන්න ඉගෙන ගන්න අතරේ ඒක අර මේ මොහොතේ සිහිය පවත්වා ගන්න. ඒ කියන්නේ අර අපි ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ නැතුව, ඕවර්තින්ක් කරන්නේ නැතුව, ඒ කියන්නේ අපේ අර හරි සිහියේ ඉන්න කොහොමද? ඒ කියන්නේ ફોකස් එක තියාගන්න. ඒකට කොහොමද අපි ගොතනක පාවිච්චි කරන්න කියලා තමයි. ඒ කියන්නේ අපි ටිකක් ඉගෙන ගන්න බලන්න. ඔයාලට මුලින්ම නිකන් විස්තර කරන්නම් ඉතින් මේ එයා අපිට ඒ ගොතන විදිය ගැන ඒ දේවල් වල මූලික කොටස් ටික කියලා දෙන ගමන් තමයි ඉන්නේ. එයා ගොතපු ඊට පස්සේ ඒ වූල් කටු ගැන, එයා ගොතපු සමහර දේවල් ගැන එයා වරින් වර අපිට කියලා දුන්නා. අපි ගොතන්න පටන් ගන්න කලින් මේ දේවල් සිද්ධ වුණා. අර පේනවනේ බෝනික් වගේ චූටි චූටි ගෑන් ළමයි තමයි ඇවිල්ලා හිටියේ. එයා ගොතපු ලස්සන ස්වීට් එක කොටසක්. ඉතින් මෙහෙම මූලික පාඩම ඉවරුණාට පස්සේ අපි හැමෝටම එයා ගොතන විදිහ කියලා දුන්නා. ඒ මැජික් රින් එක දාන්න ගිහිල්ලා තමයි ඒක කියලා දෙන ගමන් තමයි එයා හිටියේ. අර දැක්කද? චූටි කොණ්ඩ කට්ටක් ගහගෙන හිටියේ. ඒක එයා ගොතාගෙන ඇවිල්ලා තිබුණේ අපිට. ඉතින් මෙන්න මෙහෙම ලස්සනට වාඩි වෙලා හුලං වැදි අපි හරිම උමනාවෙන් නොදන්න දෙයක් ඉගෙන ගත්තා. ඇත්තට මේක හරිම වටිනවා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි, තමන් එක්ක සතුටින් ජීවත් වෙන අයට මං හිතන්නේ මේ වගේ වැඩක් හරිම වටිනවා. මම ගියේ ඒක නිසා. ගෙදර ඉද්දි මේක පුරුදු වෙන්න පුළුවන් වෙනවා කියලා තේරුණ නිසා.
මේ විදිහට තමයි ඊට පස්සේ ගොතන්න පටන් අරගෙන හැමෝම තමන්ගේ වැඩ ටික කොටස් වෙලා කරන්න පටන් ගත්තේ. සබහා ධර්මයේ සද්ද අහගෙන හොඳ අවධානයකින් ගණන් කරන ගමන් තමයි අපිට මේ වැඩේ කරන්න තිබුණේ. මට ඔයාලට කියන්න විශේෂ කාරණාවක් තියෙනවා මෙතන. මෙතන හිටියා අම්මලා දෙන්නෙක් තමන්ගේ ළමයි එක්කගෙන ඇවිල්ලාම හිටපු. ඉන්නකෝ මම පෙන්නන්නම් ඒගොල්ලෝ ළඟට ආවහම. අර ඔය දැන් රතු පාට බ්ලවුස් එක ඇඳගෙන ඉන්න දුව එයාගේ අම්මත් එක්ක ඇවිල්ලා තිබුණේ. ඒ දූයි අම්මයි දෙන්නම එකට හරි ලස්සනට ඒ වැඩේ කරා. ඒ වගේම තව පුතෙක් එයාගේ අම්මාව එක්කගෙන ඇවිල්ලා තිබුණා. ඒක මට හරිම සුවිශේෂී දෙයක්. ඒ පුතා ඉවර වෙනකම්ම ඉඳලා අපිට අයිස්ක්‍රීම් ගෙනත් දීලා ඒ හැමදේම කරලා තමයි ගියේ. දැන් ඔයාලා දකින්නේ ඒ අම්මා. ඇත්තරම් ඒ අම්මා කොච්චර වාසනාවන්තයක්ද එහෙම පුතෙක් ලැබුණ එක. අපි ඉතින් උදේ හිටපු පිළිවෙල වෙනස් වෙනවා හවස් වෙද්දි. මොකද මේ කවුරුවත් මේ විදිහට එක තැන බිම වාඩිලා ඉඳලා පුරුදු නෑනේ. මං හිමීට පුටුවකට ගියා. ඊට පස්සේ අනිත් අයට වාඩි වෙලා ඉඳලා ඇති වෙලා කියලා හිටගත්තා. හිටගෙන ගොතනකොට ලස්සනට ගෙතනවා කියලා. ඔහොම තමයි ඊට පස්සේ අපි හැමෝම මේ වුණේ. ආන්න දැක්කද? අපි ගෙතුයි බුක් මාක් එකක් එදා. මේ තියෙන්නේ ඒ පෙන්නුවේ මං ගොතපු බුක් මාක් එක තමයි. ඉතින් ඔක්කොම එදා ඇත්තටම හරිම ලස්සන දවසක්. ඒ වගේම ජීවිතේ සතුටු පොතට එකතු වුණු හරි ලස්සන දවසක්. ඇත්තටම හිරුණි නංගිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම අපිව මේකට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට එයාගේ දැනුම එයා බෙදා ගන්න එකට. ඉතින් ඔය තියෙන්නේ මං ගොතපු මල තමයි. ඔයාලත් මේ වගේ වැඩකට සම්බන්ධ වෙන්න කැමති නම් Facebook එකේ හිරුණි ඩයස් කියලා සර්ච් කරලා බලන්න. ඇත්තටම පුළුවන් නම් එක දවසකට හරි යන්න. හරි ලස්සන වෙනස් අත්දැකීමක් වෙනවා මේක නොඅනුමාන. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. ආයෙ දවසක හම්බෙමු. එතකන් හැමෝම සතුටින් ආදරෙන් ඉන්න ඕනේ. මේ තමයි එදා මං ගොතල ඉවර කරපු මගේ මල. දැක්කද? ගිහින් එන්නම්.